අපේ අදරත් ගිය ළමයි ලක්ෂ 3.5 පඩි ගන්නවා. ඉතින් දැන් මම මේ කතා කරන්නේ මේක ෆුඩ් ඩෙලිවරි නෙමෙයි මේක පාර්සල් ඩෙලිවරිස්. චැලෙන්ජස් අඩුයි මේ ජොබ් එකේ. ඉතින් ඩුබායි වල දැනට නේපාල්, උගන්ඩා, පාකිස්තාන්, බංග්ලාදේශ වෙන රටවල් වලින් වීසා දෙන එක නතර කරලා තියෙනවා ඩුබායි රජයෙන්. ඇතරම මේක සුවිශේෂී ඉන්ටර්විව් එකක්. ඔෆර් ලෙටර් එක එදිනම ලබා ගන්න පුළුවන් ඔයාලට. කම්පැනි එකම චූස් කරන හින්දා ඔයාලටම ඔයාලගේ තියෙන ප්‍රශ්න අහගෙන කොහොමද මම ඩුබායි ගිහලා සර්වයිව් වෙන්නේ, ජොබ් එක ගැන සියලුම විස්තර දෙන යාලගේ ටීම් එකකුත් ලංකාවට එනවා. දවස් 15ක් වෙනි කෙටි කාලෙද වීසා බලපත්‍රය ලබාගෙන hello අයබෝවන් මම ASM ශාමිල් ආයතන ප්‍රධානී ගල්ෆ් ගේට් මෑන්පවර්. ඉතින් අද මම මේ පොඩි වීඩියෝ එකක සම්බන්ධ වෙන ඔයාලට අපේ මේ මාසේ 15 වෙනිදා තියෙනවා අති දැවන්ත සම්මුඛ පරීක්ෂණයක්. ඒක තමයි ඩුබායි වල බයික් රට සඳහා වූ සම්මුඛ පරීක්ෂණය. ඉතින් 300කට ආසන්න පිරිසක් යාලා සෙලෙක්ට් කරගන්න ලංකාවට එනවා කම්පැනි එකම. ජීබ්ලි කියන සමාගමෙන් තමයි ලංකාවට එන්නේ. ඉතින් මේක මෙතන වෙනස් වෙන්නේ අනිත් බයික් රයිඩර් ජොබ්ස් එක අපේ මේ ගල්ෆ් ගේට් එකේ ජීබ්ලි එක කරන ප්‍රොජෙක්ට් එක වෙනස් වෙන්නේ ගොඩාක් බයික් රයිඩර්ස්ලා ඇත්තටම යන්නේ ෆුඩ් ඩෙලිවරි. ඒතර ෆුඩ් ඩෙලිවරි කියන කැටගරි එක හොඳයි. බට ඒකේ චැලෙන්ජස් වැඩි. දැන් මම මේ කතා කරන්නේ මේක ෆුඩ් ඩෙලිවරි නෙමෙයි මේක පාර්සල් ඩෙලිවරිස්. එමිරේට්ස් පෝස්ට්, එතිසලාත්, ඇමසෝන්ස් ඒ වගේ ඒවල පාර්සල් ඩෙලිවරිස් තමයි තියෙන්නේ. එතකොට මේක පොඩ්ඩක් අනිත් කැටගරිස් එක බලවා මේක පොඩ්ඩක් ජොබ් එක චැලෙන්ජස් අඩුයි මේ ජොබ් එකේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලා දැනුවත් ඇති මෙලහකටත් ඩුබායි වල දැනට නේපාල්, උගන්ඩා, පාකිස්තාන්, බංග්ලාදේශ වෙන රටවල් වලින් වීසා දෙන එක නතර කරලා තියෙනවා ඩුබායි රජයෙන්. එතකොට ඩුබායි UAE රජයෙන් නතර තියෙනවා. එතකොට ඒකේ වාසිය තමයි ලංකාවට අවිල්ලා තියෙන්නේ මේ කාලේ. ඕක වෙනස් වෙනවා තව මාස 2-3ක් යද්දී ඕක වෙනස් වෙනවා. එතකොට අපිට තියෙන රැකියා අනුම අඩු වෙන්න පුළුවන්. ඉතින් මේක ප්‍රයෝජනට ගන්න මේ ලැබිලා තියෙන අපේ රැකියා අනුව උපරිම ඔයාලා ප්‍රතිඵල ගන්න කියලා මම ඉල්ලා සිටින්නේ අපේ සියලුම ශ්‍රී ලාංකිකයින්. ඇත්තරම මේක සුවිශේෂී ඉන්ටර්විව් එකක්. ඒකට හේතුව තමයි ඔයාලගේ රැකියා ගිවිසුම. එහෙම නැත්නම් ඔෆර් ලෙටර් එක එදිනම ලබා ගන්න පුළුවන් ඔයාලට. එදාම ඔයාලගේ ඔෆර් ලෙටර් එක ලබා ගන්න පුළුවන්. එක. දෙවෙනි එක තමයි කම්පැනි එකම චූස් කරන හින්දා ඔයාලටම ඔයාලගේ තියෙන ප්‍රශ්න අහගෙන කොහොමද මම ඩුබායි ගිහලා සර්වයිව් වෙන්නේ, ජොබ් එක ගැන සියලුම විස්තර දෙන යාලගේ ටීම් එකකුත් ලංකාවට එනවා. ඒ වගේම මේක ඉතින් දවස් 15ක් වෙනි කෙටි කාලෙද වීසා බලපත්‍රය ලබාගෙන මාසයක් වෙනි කාලය තුළදී ඔයාලට ඩුබායි වලට පිටත් වෙන්න පුළුවන් බයික් රයිඩර් කෙනෙක් හැටියට. ඒ වගේම මම කියන්න ඕනේ අනිත් ජොබ් එක කම්පෙයාර් කරපුවාම බයික් රයිඩර් කියන ජොබ් එකේ මේක සෙල්ෆ් ජොබ් එකක් සෙල්ෆ්. එතකොට තමන් බොස් කෙනෙක්ව වැඩ කරන්න පුළුවන් ජොබ් එකක්. ඉතින් මේක සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් ගත්තොත් ලක්ෂ 2.5ක් 3ක් අතර පඩියක් ගන්න පුළුවන් ජොබ් එකක්. ගොඩාක් කට්ටිය බෑ කිව්වට අපේ අදරත් ගිය ළමයි ලක්ෂ 3.5 පඩි ගන්නවා. ඉතින් ඒක තියෙන්නේ ඔයාලගේ කැපවීම මත. ඉතින් ඒකට කැපවීම සහ ඒකට අවශ්‍ය දැනුම ලබා දෙන අපි ගල්ෆ් ගේට් ආයතනයේ සදී පැහැදිලි ඉන්නවා. මෙහි පහසනාංක වලට කතා කරලා අපේ අපොයින්ට්මන්ට් බුක් කරගන්න ස්ථානය වෙන්නේ කොළඹ සෆයර් හොටෙල් එකේ තියෙන්නේ. දිනය නොවැම්බර් 15. කොළඹ සෆයර් හොටෙල් එදාට කලින් මේ පහසනාංක වලට කතා කරලා ඔයාලගේ අපොයින්ට්මන්ට් එක බුක් කරන් එන්න. අපේ ඉඩ තියෙන සීමිතයි 300 ස්ලොට්ස් තියෙන්නේ. ඒ ඔයාලගේ අපොයින්ට්මන්ට් දැම්ම බුක් කරගන්න. කොහොමද?